යුරෝපයේ දෙවැනියටම දිගම ගංගාව වෙන ඩැනියුබ් ගඟ මේ දිනවල දරුණු ලෙස සිඳී යාම නිසා හංගේරියාව ඇතුළු රටවල් රැසක ප්‍රවාහන වෙළඳ සහ සංචාරක කර්මාන්ත සම්පූර්ණයෙන්ම අඩාල වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් මැයි ඉඳන් ජූලි දක්වා කාලය තුළ ඇල්ප්ස් කඳුවැටියේ හිම දියවීම නිසා ඩැනියුබ් ගඟේ ජල මට්ටම ඉහළ ගියත් අධික උණුසුම නිසා මෙවර හිම කලින්ම දියවී යාම සහ ප්‍රමාණවත් වැසි නොලැබීම මේ ඛේදනීය තත්ත්වයට හේතු වී තිබෙනවා. So when the rock comes out from the water, then the hunger comes, because then it's very little water in the Danube and also very little water on the fields. ගඟේ ජලය අතිශයින්ම පහළ බැසීම නිසා හංගේරියාවේ බුඩාපේස්ට් නුවර අසල පිහිටි ප්‍රකට හඟරොක් බඩගින්නේ ගල නැවත වරක් ජලයෙන් මතු වී තිබෙනවා. අතීතයේ සිටම මේ ගල වතුරෙන් මතුවෙන්නේ දරුණු ලෙස ගඟ සිඳී ගොස් වගාවන්ට ජලය නොමැතිව මහජනතාවට දැවැන්ත සාගතයකට මුහුණ දීමට සිදුවන අවස්ථාවලදී පමණයි. මේ වන විට විශාල ප්‍රමාණයේ සංචාරක නෞකා සහ භාණ්ඩ ප්‍රවාහන නෞකාවලට ගඟේ ගමන් කිරීමට නොහැකි වී ඇති අතර ඒ නිසා සංචාරකයන්ව බස් රථ මගින් ගෙන යාමට සිදුව තිබෙනවා. වසරකට සංචාරකයන් ලක්ෂ 6ක් විතර ඩැනියුබ් ගඟේ නෞකා මගින් හංගේරියාවට පැමිණෙන අතර මේ අර්බුදය නිසා එරට සංචාරක ක්ෂේත්‍රයට ඩොලර් මිලියන ගණනක පාඩුවක් සිදුවනු ඇතැයි අනුමාන කරනවා. එපමණක් නොව ජල මට්ටම අඩුවීමත් සමග ගඟ පතුලේ ඇති පර සහ ගල්පර මතුවීම නිසා නෞකා ගමනාගමනය අතිශයින්ම අනතුරුදායක වී ඇති බවයි ප්‍රදේශයේ බෝට්ටු පදවන්නන් සහ ව්‍යාපාරිකයන් පවසන්නේ. ඩැනියුබ් ගඟ හරහා ජලය ලබා ගන්නා ඕස්ට්‍රියාව, ජර්මනිය සහ චෙක් ජනරජය යන රටවලද මේ දරුණු වියලි කාලගුණය දැඩි ලෙස බලපා තිබෙනවා.